ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. සරණ ජ්‍යොතිෂ සේවයට ඔබ අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් දිගු නිහඬියාවකින් පස්සේ ඔබ අමතන්ට යෙදුනේ අර කෙටි වීඩියෝකින් මම මීට කලින් ඉදිරිපත් කරා 22 වෙනි දේර්ඝානාධිපති ගැන. 22 වෙනි දේර්ඝානාධිපති කියන්නේ කවුද? ඒ කවුද කියන තැන ඉඳන්ම අපි මේ කතාවට මුල පුරමු. පළමුව හැම කෙනෙකුටම මේ 22 වෙනි දේර්ඝානාධිපති කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ 22 වෙනි දේර්ඝානාධිපතිගෙන් තමයි අපිට අසුබ ඵල නැත්තම් අපිට මුණ ගැහෙන දුබලතා මුණ ගැහෙන්නේ. එක එක ලග්නවලට එක එක විදිහට වෙනස් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් හඳහනක නිතරම අපි කතා කරන්නේ ගිය ආත්මවල කරපු කුසල් සහ අකුසල් මේ විශ්වයේ කොහේ හරි සර්වර් වෙලා තියෙනවා නම් නැවත ඒවා අපි ළඟට එන කාලයන් ගැන. ඉතින් මේ 22 වෙනි දේර්ඝානාධිපතිගෙන් නම් අපිට කිසිම සුබ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවනේ සෙනසුරු කියන ග්‍රහය තමයි අපිට වැඩියෙන් අපල කරන්න කියලා. ඒක මිත්‍යාවක්. ඉතින් මේ ජ්‍යොතිර්විද්‍යාව තුලත් මිත්‍යාව මුල් බැසගත් අවස්ථා බොහෝ වැඩි. ඉතින් අපි ඒක නිසා සරලව මේක ජීවිතේට අසිරිමත් උපදේශනයක් විදිහට අපි මේක ජීවිතේට පාඩමක් වශයෙන් ගන්න පුළුවන්. අන්න ඒ පණිවිඩය තමයි මම අදත් ඔබට දෙන්නේ. පළමුව හැම ලග්නයකටම 22 වෙනි දේර්ඝානාධිපති කවුද කියලා අපි හොයාගන්න ඕන. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මොනවද අපිට එයින් ලැබෙන දුබලතා කියලා. සෑම අයෙකුටම මෙවැනි ග්‍රහයක් සිටින නිසා ඒ අවස්ථාවල් අනුව කොයි තැන්වලද ග්‍රහය පිහිටලා තියෙන්නේ කියන අනුව අපිට ඇති වෙනවා දුබලතා. ඉතින් මේවට අවශ්‍ය වත් පිළිවෙත් ඒවට මුහුණ දීමේ ශක්තිය නැති කර ගැනීමට තමයි අපි මේ 22 වෙනි දේර්ඝානාධිපති සොයාගන්නේ. නමුත් උප්පත්ති ග්‍රහයා බලවත් නම් උප්පත්ති කේන්ද්‍රයේ බලවත් නම් මේ 22 වෙනි දේර්ඝානාධිපතිගේ බලය අසුබතා සම්පූර්ණයෙන්ම බලපාන්නේ නැහැ. පළමුව අපි ඒ ලග්නයන්ට අනුව 22 වෙනි දේර්ඝානාධිපති කවුද කියලා හොයාගමු. මුලින්ම දන්නවනේ හැමෝම අපි මේසෙන් ආරම්භ වෙනවා. මේස ලග්නයේට කුජ ගුරු සඳු කියන ග්‍රහය තුන්දෙනා වෘෂභයට ගුරු කුජ රවිත් මිථුනයට සනි සිකුරු බුදත් කටකයට සනි බුද සිකුරුත් සිංහ රාශියට ගුරු සඳු කුජත් කන්‍යා රාශියට කුජ රවි ගුරුත් තුලා රාශියට සිකුරු බුද සනිත් උච්චික රාශියට බුද සිකුරු සනිත් ධනු රාශියට සඳු කුජ ගුරුත් මකරයට රවි ගුරු කුජත් කුම්භ රාශියට බුද සනි සිකුරුත් මීනයට සිකුරු සනි බුදත්. මෙන්න මේ විදිහට තමයි ලග්න 12ට මේ ග්‍රහය දැම්ම එක ලග්නයකට 3 දෙනෙක් ගැන කතා කරානේ. මේන් එකයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේස රාශියට කුජ හෝ ගුරු හෝ සඳු හෝ ඔය 3 දෙනාගෙන් එක්කෙනෙක් 22 වෙනි දේර්ඝානාධිපති වෙනවා. ඉතින් අපි පළමුවෙන්ම හොයාගන්න ඕනේ කවුද Tamange හඳහනේ මේ 22 වෙනි දේර්ඝානාධිපති වෙන්නේ කියලා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ ග්‍රහය පිහිටන ස්ථාන. මේ ග්‍රහය පිහිටන ස්ථාන අනුව එතන අපිට දුබලතාවයක් ඇති වෙනවා. අද බොහෝ විට අපි කතා කරන්නේ මේ දුබලතා ගැනම තමයි. බොහෝ දෙනෙක් කැමති නැහැ Tamange හඳහනේ දුබලතා කතා කරන්න. නමුත් අපි දැනගන්න ඕනේ දුබලතා මොනවද? ඒවට අපි කොයි විදිහටද මුහුණ දෙන්නේ කියලා. ඒක තමයි හොඳම දේ. ඉතින් මෙන්න මේ ග්‍රහය කොයි තැන්වල පිහිටලා තියෙනවද කියලා විශේෂයෙන් අපි හොයාගන්න ඕනේ. ස්ථාන අනුව සහ ග්‍රහය අනුව අපිට දෙන්න අසුබතා අපි මේකෙන් හොයාගන්න ඕනේ. 22 වෙනි දේර්ඝානාධිපති කොයි ආකාරයටද කියලා තීරණය කරන්නේ ලග්නේ පිහිටලා තියෙන ආකාරය අනුව. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම මේස ලග්නේ කුජ 22 වෙනි දේර්ඝානාධිපති වෙනවා. අපි හිතමුකෝ ඒක ලග්නෙම පිහිටලා තියෙනවා කියලා. එකේ කොටුවෙම. එහෙනම් මොනවද වෙන්නේ? එකේ කොටුව සාමාන්‍යයෙන් අයිති වෙන්නේ අපේ
හිස කියන කොටසට බෙල්ලෙන් උඩ කොටසට. අපි හිතමු කුජ කියන ග්‍රහය. පළවෙනි කොටුවේම මේස කියන ලග්නය. එකේ පිහිටලා තියෙනවා නම් හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඒක මේස ලග්නයට ගොඩක් හොඳයි කුජ එකේ පිහිටලා තිබේ. හොඳ කලිනුත් නරක පසුවත් ලබා දෙන්න පුළුවන් පලාපල වශයෙන් විස්තරය. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපි හිතමුකෝ මේස ලග්නයට කුජ 22 වෙලා එකේ පිහිටනවා කියලා. ලේවල දෝෂ විශේෂයෙන්ම මේ කුජ 22 වෙනි දීර්ඝානාධිපති වුණ කෙනෙකුගේ ලේවල දෝෂ තත්ත්වයන් ඇති වෙනවා. මොනවද ඒවා? යකඩ ප්‍රමාණය අඩුයි. එතකොට සාමාන්‍ය ඕන කෙනෙකුගේ යකඩ අඩු වුණාම එයා හරි උදාසීනයි. ඒ කියන්නේ ක්‍රියාශීලී මදි. ශරීරය කෙට්ටුයි. ඔන්න ඒ වගේ දේවල් එන්න පුළුවනි. ඒකේ පළවෙනිම දේ තමයි මේකේ වෙන්න පුළුවන් එකම දේ හදිසි අනතුරු. බෙල්ලෙන් උඩ කොටසට තුවාල අනතුරු ඒ වගේ දේවල් වැඩි. ඊළඟට කුජ ග්‍රහය පිහිට ඇති ස්ථානයේ අනුව අනතුරු ඇති කිරීම උදාහරණයක් ලෙස ඒක ඔළුවේ පිහිටලා තියෙනවා නම් පළමු භාවයේ නම් ඒකේ විශේෂයෙන්ම කැපුම් කෙටුම් තුවාල මුඛය ආශ්‍රිත තුවාල හිස් කබල මොළය වැනි කොටස් වල රෝග අපහසුතා ඇති වෙන්න පුළුවන්. මම දැන් මේස ලග්නේම කුජ ග්‍රහය ගැන කතා කරන්නේ. ඉතින් මේ කුජ ග්‍රහයගෙන් නියෝජනය කරන ඥාතීන් ගැන බැලුවොත් විශේෂයෙන්ම සහෝදරකාරකයා. එතකොට කාගේ හරි 22 වෙනි දීර්ඝානාධිපති කුජ ග්‍රහයා වුණොත් සහෝදර සහෝදරයන්ගේ ලාභ ප්‍රමාණය නඩු කරනවා. ලාභ මොනවද ලාභ? එක්කෝ ඒ වගේ අය අපේ ජීවිතේදී නැහැ. බාල සහෝදරයෝ අපිට අහිමි වෙන්න පුළුවන්. ඉන්නවා නම් එයාලට අනතුරු ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඒගොල්ලොන්ගෙන් දැන් සහෝදරෙක් ඉන්නවා කියන්නේ අපිට ගොඩක් ලාභ ප්‍රයෝජන තියෙනවානේ. ඒ වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. මේ භාව 12 පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. ඒ කියන්නේ ප්‍රථම, ද්විතීය, තෘතීය වශයෙන් කාණ්ඩ වශයෙන් වෙන් කරනවා. ඉතින් මේකෙදි දීර්ඝාණයට අයත් වන ශරීර ස්ථාන අනුව රෝග අපහසුතා තීරණය කරගන්න පුළුවන්. කුජ කියන ග්‍රහය අපි දැන් පළවෙනි කොටුව ගැන කතා කරේ. අපි හිතමුකෝ හතරවැන්නේ පිහිටලා තියෙනවා කියලා. කාගේ හරි මේස කියන ලග්නෙට හතරවැන්නේ කුජ 22 වෙනි දීර්ඝානාධිපති වෙලා පිහිටලා තියෙනවා. මොනවද අපිට එහෙමනම් ඒකදී කියන්න පුළුවන් පලාපල? විශේෂයෙන්ම නිවාස කියන එක හතරවෙනි කොටුවට අයිති වෙනවා. නිවාස වාහන. එතෙන්දී ගයක් හදනවා නම් එක්ක කඩ කඩා හදනවා. ඒක වෙනුවෙන් වැඩි මුදලක් වියදම් කරනවා. වැඩි කාලයක් කැප කරනවා. අන්න ඔය වගේ අවස්ථාවල් වැඩි. හැදුවත් ඒ ගෙදර තමන්ගේ සිහින නිවස නොවෙන්න පුළුවනි. තව දෙයක්. එහෙම නැත්තම් ශරීරයේ කොටසකට ගත්ත. ඒක පපුව. පපුව ආශ්‍රිත රෝග අපහසුතා වැඩි වෙන්න පුළුවන්. ඔන්න අපි එහෙමනම් මොනවද කරන්න ඕනේ? මොනවා හරි ඒ වගේ ගයක් හදනවා නම් අපි කියමුකෝ හතරවැන්න දුර්වල කෙනෙක් ගයක් හදනවා. ගයක් ඕනනේ අපිට. ඒක නිවැරදි වාස්තු විද්‍යානුකූලව නිවැරදි නැකත් අනුව නිවැරදි දිශාගත කිරීම අනුව නිවැරදි දිග පළල ගන්න අරගෙන නිවැරදි වාස්තු විද්‍යානුකූල ගයක් හැදුවා අපි ඒ කියන දෙයට සාර්ථකව අපිට මුහුණ දෙන්න පුළුවනි. අපි හිතමුකෝ 22 වෙනි දීර්ඝානාධිපති 7 වෙන්නේ පිහිටුණා කියලා. එහෙමනම් මොකද වෙන්නේ? එතෙන්දින් වෙනවා විවාහය සම්බන්ධයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. මොනවද? විවාහය පමා වෙන්න පුළුවන්. නොසුදුසු සහකාරියෙක් හෝ සහකාරියෙක් ලැබෙන්න පුළුවන්. පෞල් ජීවිතයේ හැමදාම අවාසනාවන්තව දීර්ඝගත කරන්න පුළුවන්. අකාලේ සහකරුවෝ සහකාරිය මිය යාම වෙන්න පුළුවන්. නැත්නම් රෝගී තත්ත්වයකට පත්වීමක් වෙන්න පුළුවන් සහකාරිය හෝ සහකරු ලිංගික වශයෙන් තෘප්තිමත් බවක් නොලැබෙන්න පුළුවන්. ජාති ආගම් කුලවස ආදී සම්මත කරුණු වලින් වෙනස් සහකාරියෙක් ලැබෙන්න පුළුවන්. ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න දහසකුත් එකක් ප්‍රශ්න ඇති කරුණේ 22 වෙනි දීර්ඝානාධිපති 7 වැන්නේ සිටීම හෝ 22 වෙනි දීර්ඝානාධිපතිට 7 වැන්න අයත් වූ විටයි. විශේෂයෙන්ම හදානම් බලනකොට මේ අහගන්න ඕනේ ජ්‍යොතිර්වේදීන්ගෙන් කවුද මගේ මේ 22 වෙනි දීර්ඝානාධිපති? ඒ වචනේ අපහසුයි නම් අසුබ ඵලයන් වැඩියෙන්ම ලැබලා දෙන්නේ කවුද කියලා අහන්න. එතකොට තමයි අපිට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් වෙන වත්පිළිවෙත් කියලා අහගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව හඳහනක් බලනකොට හොඳම දේවල් ටික විතරක් අහගන්න එපා. ඒතර
දුබලතා ටික දැනගත්තම අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඉසුරුපුර සරණ ජ්‍යොතිෂ සේවයට ඇවිත් අපිව මුණ ගැහුණොත් අපිට කතා කරන්න පුළුවන් අසුබතා අපිට ලැබෙන්නේ මොන ග්‍රහයකින්ද කියලා නිවැරදි විදිහට එහෙමනම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා කතා කරලා ජීවිතයේ ඉදිරියට යහපත් ආකාරයට ගත කරන්න පුළුවන් විදිහට කතා කරගන්න පුළුවන් අපිව මුණ ගැහෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.